ආයුබෝවන් යාළුවනේ. අපි ජීවත් වෙන මේ පෘථිවිය අපි හිතනවට වඩා ගොඩක් අමුතු තැනක්. විද්‍යාව කොච්චර දියුණු වුණත් අදටත් කිසිම කෙනෙකුට පැහැදිලි කරන්න බැරි රහස් ගොඩක් මේ ලෝකේ හැංගිලා තියෙනවා. අද අපි බලන්න යන්නේ මිනිස් පාදයක් තියන්න තහනම්. එහෙමත් නැත්නම් අදටත් රහසක්ව පවතින පෘථිවියේ අద్භූත ස්ථාන කිහිපයක් ගැනයි. මුලින්ම අපි යන්නේ ඉන්දියාවට අයිති අන්දමන් දූපත් සමූහයේ තියෙන එකම එක දූපතකට. මේ දූපතේ ජීවත් වෙන මිනිස්සු අවුරුදු 60000ක් තිස්සේ බාහිර ලෝකයක් එක්ක කිසිම සම්බන්ධයක් නැතුවයි ඉන්නේ. මේ දූපතට කවුරු හරි යන්න හැදුවත් ඔවුන් ඊතල වලින් පහර දෙවවා. ඒ නිසාම ඉන්දියානු රජය මේ දූපතට යන එක සපුරා තහනම් කරලයි තියෙන්නේ. ඔවුන් තවමත් ජීවත් වෙන්නේ ගල් යුගයේ වගේද? ඒක අදටත් රහසක්. බ්‍රසීලයේ වෙරළට ඔබ්බෙන් තියෙන මේ දූපත ලෝකයේ තිරන භයානකම දූපතක්. මොකද මේ දූපතේ හැම වර්ගාඩියකම පහේ ලෝකයේ දරුණුම විෂසයික සර්පයන් ජීවත් වෙලෝ. විශේෂයෙන්ම ගෝල්ඩන් ලාන්ස් හෙඩ් කියන සර්පයා ඉන්නේ මේ දූපතේ විතරයි. මේ දූපතට යන්න අවසර තියෙන්නේ බ්‍රසීල නාවික හමුදාවට විතරයි. ඔබ හිතන්න, එක දූපතක් පුරාම දහස් ගණන් සර්පයෝ ඉන්නවා කියන හිතද්දි කොහොමද? ඊළඟට අපි යන්නේ ලෝකයේ තියෙන අමුතුම මුහුදට. මේක මුහුදක් කිව්වට ඇත්තටම විශාල විලක්. මෙහි තියෙන ලුණු සාන්ද්‍රණය කොච්චර වැඩි කුඩද කියනවා නම් කිසිම කෙනෙකුට මෙහි ගිලෙන්න බෑ. ඔග නිකම්ම වතුර මතු පිට පාවෙනවා. ඒ වගේම මෙහි අධික ලුණු නිසා කිසිම මාළුවෙකුට හෝ සතෙකුට ජීවත් වෙන්න බෑ. ඒ නිසයි මියට මල මුහුද කියලා කියන්නේ. පෙරු රාජ්‍යයේ කාන්තාරයක තියෙන මේ දැවැන්ත රූපසටහන් අදටත් ප්‍රහේලිකාවක්. අහසේ ඉඳන් බැලුවොත් විතරක් පේන මේ රූපසටහන් වසර 2000කට කලින් මිනිස්සු ඇන්දි කොහොමද? තාක්ෂණයක් නැති ඒ කාලේ මේ තරම් නිවැරදිව කිලෝමීටර් ගණන් දිග රූප ඇන්දේ පිටසක්වල ජීවීන්ගේ උදව්වෙන්ද? විද්‍යාඥයන් අදටත් මේ ගැන පරීක්ෂණ කරනවා. ඉතින් යාළුවනේ, මේ තැන් වලින් ඔබව වඩාත්ම පුදුමයට පත් කළේ මොන ස්ථානයේද? ඊ වගේම ඔබ දන්න මේ වගේ තවත් රහස් තැන් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.